නීර පැටියෝ ඊයේ මං ඔයාට කිව්වා මේ වැටෙන් එහාට කැලේට තනියම යන්න එපා කියලා. ඒක ටිකක් භයානකයි. ඔව් අම්මේ. නීරා කැලයට යමේ ආශාවෙන් එය කරන විදිහ කල්පනා කරමින් සිටී. හරි රෝමි, මගේ ප්ලෑන් එක හරි. අම්මා කිව්වා වගේ අපිට මේ තහනම් කැලේ ඇතුළට ටිකක් යන්න පුළුවන්. කැස්පර්ටත් ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. නීරා සහ රූමි කැලේ වටපිට බලමින් සතුටින් ඇවිදින අතර කැස්පර් දුවමින් සෙල්ල කරයි. කැස්පර් සමනලුන් පසුපස දුවමින් කැලේ ඔස්සටම ගමන් කරයි. කැස්පර් නැති බව ටික වෙලාවකින් දැනගැනීමෙන් නීරා සහ රූමි කලබලයට පත්වෙයි. නීරා, අනේ කැස්පර් නැනේ කැස්පර්. ඔයා කොහොද? අපිට තවදුරටත් ඌව පේන්නේ නැහැ. ඇත්තනේ කැස්පර්. අනේ දැන් මොකද කරන්නේ නීරා? මම කිව්වා නේද එන්න එපා කියලා. ඉන්න රූමි, මට අම්මට කතා කරන්න පුළුවන්. නීරා අම්මට සිදු වුණා සියල්ල දුරකථනයෙන් පැහැදිලි කරයි. නීරා, ඔයා කොහෙද ඉන්නේ? ඉක්මනට මට ඔයාගේ වටපිටාවේ දේවල් කියන්න. ලොකු විශාල ගලක් තියෙනවා අම්මේ. ඒක ළඟම කහපාට ලොකු ගහක් තියෙනවා. හරි. බය වෙන්න එපා. අඬන්න එපා. අපි එනකන් උතනින් යන්න එපා. නීරෝ, ඔයාට කොහොමද මෙහෙම දෙයක් කරන්න හිතෙන්නේ? මට සමා වෙන්න ඔම්මේ. නැති වූ කැස්පර් නැවතත් හමු වී සියලු දෙනා සතුටින් ගෙදර යයි. එක තියාගන්න, වැඩිහිටියන්ගේ නීති තියෙන්නේ විනෝදයට බාධා කරන්න නෙවයි. ඔයාලව ආරක්ෂා කරන්නයි. ස්තුතියි අම්මේ.